මගේ හොඳම යහළුවෙක් හිටියා චතු කියලා. එයා ගොඩක් ලස්සන කෙල්ලෙක්. මේ සිද්ධිය වෙනකොට අපට වයස අවුරුදු 9ක් විතර ඇති. එච්චර ලොකු තේරුමක් නැති වයසක් වුණත් එදා ඒ වෙච්ච දේ අදටත් මගේ හිතට වද දෙනවා. ඒකයි මේ කතාව කියන්නේ. අපි දෙන්න ඉස්කෝලේ යන්න එන්න එකට, සෙල්ලම් කරන්නෙත් එකට. එදා ඒ කාලකන්ණි දවසෙත් ඉස්කෝලේ ගිහින් ඇවිත් එයා මට සෙල්ලම් කරන්න කතා කළා. මම යන්න ගෙදරින් එළියට බහින්න හදනකොටම කකුලේ මොකක්දෝ වැදිලා ඇදගෙන වැටිලා තුවාල වුණා. ඒත් එතන කකුල වදින්න තරම් කිසිම දෙයක් තිබුණේ නැහැ කියලා මට හොඳටම මතකයි. තුවාල වුණ නිසා මම එදා සෙල්ලම් කරන්න ගියේ නැහැ. ඒත් චතු එයාගේ අක්කායි අයියායි එක්ක සෙල්ලම් කරන්න ගිහින්. ඒ දෙන්නත් චතුට වඩා අවුරුද්දක් වැඩිමල්. එයාලගේ වත්තමායමේ තියෙනවා බ්ලොග් ගල් පෙළි 3ක් විතර අලුතෙන් බඳපු බිත්තියක්. බැස්ස නිසා ඒක වේලිලා තිබුණේ නැහැ. තාප්පේ තියෙන්නේ ගෙට ටිකක් ඈතින් නිසා ටිකක් කැලේ වැවිලා තිබුණේ. එයයි අක්කයි අයියයි ඒ බිත්තිය උඩ නැගලා සෙල්ලම් කරන්න. ඒක දැක්කම එයාගේ අම්මා තුන්දෙනාම ඇදගෙන ගිහින් ගෙට දාලා. ඒත් මෙයාලා සෙල්ලම් කරන්න අර තාප්පේ ළඟටම යනවලු. ඒක නිසා අම්මා තුන්දෙනාටම ගහලා කාමරයට දාලා දොර ලොක් කරලා කුස්සියට ගිහින් තියෙනවා. ඒත් අම්මා ගියපු ගමන් ලොක් කරපු දොර ඉබේම ඇරිලා. දොර ඇරුණු නිසා තුන්දෙනාම ආයිත් අර තාප්පේ ළඟට ගිහින් ඒ තාප්පේ උඩ නැගලා. එයාගේ අයියට වතුර බොන්න ඕනේ වෙලා එයා තාප්පෙන් දැස්සම අක්කත් බැහැලා එයා එක්කම. චතු විතරක් තනියම තාප්පේ උඩ ඉඳලා තියෙනවා. ටික වෙලාවකින් අම්මා ඇවිත් බැලුවම මෙයාලගේ සද්දයක් නැති නිසා එතකොට අයියයි අක්කයි ටීවී බලනවාලු. ඒත් චතු එතන ඉඳලා නැහැ. අම්මා එළියට ඇවිත් බලද්දි වත්තමායමේ තියෙන තාප්පේ උඩ ඉඳන් කා එක්කද කතා කරනවලු. එතන කවුරුවත් පේන්න ඉඳලා නැහැ. චතු ඉඳලා තියෙන්නේ ගේ පැත්ත බලාගෙන. එතන කෙනෙක් හිටියනම් චතුගේ අම්මට එයාව පේනවා. අම්මා චතුට කතා කරලා අහලා මොනවද කරන්න කියලා. අම්මා ගහයි කියලා බයට චතු තාප්පෙන් බිමට පැනලා. ඒත් එක්කම තාප්පේ කඩාගෙන එයාගේ ඇඟට ඇවිත්. එයා දුවන්න හදලා. ඒත් තාප්පේ ඉස්සරහා තියෙන කෙසෙල් ගස් දෙක ළඟට අඩිය තියද්දිම දුවන්න හදපු චතුව තාප්පේ පැත්තට හයියෙන් තල්ලු වෙනවා වගේ එයාගේ අම්මා දැක්කලු. අම්මා එතනට දුවලා ඇවිත්ලා. ඒත් වැඩක් උනේ නැහැ. එයා තාප්පෙට යට වෙලා. හැමෝම කෑ ගහද්දි මාත් ගියා බලන්න. එතකොට එයා වාහනයකට දාගෙන බලන්න බය හිතුණා ඒ මූණ. එයා යට වෙලා තිබුණේ උඩුබැලි අතට නිසා ඇස් එහෙම එළියට ඇවිත් යන්තමට පන තිබුණා. මං චතෝ කියලා කතා කරා. හැමෝම අඬනවා. ඒ සද්ද මැද්දෙන් චතෝ මට කියනවා එයා මාව තල්ලු කළා හලෝ කියලා. චතෝ සනීප වෙලා එනකම් මම බලාගෙන හිටියා. එහෙම කළේ කවුද කියලා අහන්න. ඒ චතෝ ගෙදරාවට කාත් එක්කවත් කතා කළේ නැහැ. මොකද ඒ වෙදි චතු අපුව දාලා ගොඩක් දුර යන්න ගිහින් තිබුණා. මගේ කකුල වැදුනේ මොකද්ද? එයාගේ අම්මා ලොක් කරපු දොර ඇරුණේ කොහොමද? චතු කතා කළේ කා එක්කද? පෙරලෙන තාප්පේ පැත්තට චතුව තල්ලු කරේ කවුද කියලා අදටත් මට හිතා ගන්න බෑ.